ඔක්කොම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා හිතුවා. මේ තියෙන්නේ මගේ ෂූට් එකට මම කරගත්ත නේල්ස් මම තමයි කරගත්තේ. හරිද? අපේ ගෙවල් ගාව තමයි ෆොටෝ ලොකේෂන් එක තියෙන්නේ. මම ලොකේෂන් එකට ගිහිල්ලා පෙන්නන්න. මම ගිහින් නෑ ෆස්ට් ටයිම් තමයි ලොකේෂන් එකට යන්නේ. අපි ෆොටෝග්‍රාෆර්ලා ගිහින් තියෙනවා කියලා කිව්වා. බලමු ලොකේෂන් එක මොනවා වගේද කියලා. අපේ ගෙදර ආවම ගෙවල් ගාව නිසා මම හිතුවා මේ ලොකු මේකප් වලට යන්නේ නැතුව සිම්පල් ලුක් එකකින් මේ පාර මගේ බර්ත්ඩේ ෂූට් එක කරන්න ඕනේ කියලා. ඒක නිසා මම තමයි මේකප් කරගන්නේ. හරිම සිම්පල් ලුක් එකක්. මම දැන් ස්කින් කෙයාර් ටික නම් කරලා තියෙන්නේ. මම කියුටෙක්ස් කරනවා. ස්කින් කෙයාර් ටික කරලා තියෙන්නේ. මම ටක් ගාලා මේකප් එක දාගන්නවා. මම වැඩි මේකප් වලට ආස කෙනෙක් නෙවෙයි. මාව දැකලා තියෙන කට්ටිය නම් දන්නවා. මට තියෙන ටිකක් ෆෙයාර් ස්කින් එකක්. ඒ වගේම මගේ ස්කින් එක ගොඩක් ඔයිලි. ඒක නිසා මට මේකප් එක ටිකක් වෙලා දාගෙන ඉන්නකොට මට හිතෙනවා මාව නිකන් කළු වෙන්න පටන් ගන්නවා කියලා. ඒක නිසා මම වැඩි මේකප් දාන්න ආසම නැහැ. මේකයි ඇඩ් කරලා තමයි මගේ කලර් එක හදාගන්නේ. මම හරිම චුට්ටයි ෆවුන්ඩේෂන් දාන්නේ. මම ෆවුන්ඩේෂන් දාන්න ආසම නැහැ. මම තමයි දාන්නේ ෆවුන්ඩේෂන් පොඩ්ඩක් දාන්නේ. මම මුලින්ම කරේ මගේ පිම්පල් මාක්ස් දෙක තුනක් තියෙන නිසා කන්සීලර් එකක් යූස් කරලා ඒක කවර් කරගත්තා. ඊට පස්සේ මගේ ෆවුන්ඩේෂන් එකෙන් චුට්ටක් ඇප්ලයි කරගත්තා. දැන් නම් මේ පවුඩර් කරන ගමන් ඉන්නේ. මම ෆවුන්ඩේෂන් වැඩි ඇප්ලයි කරන්නේ නැති නිසා ටිකක් වැඩිපුර පවුඩර් කරගන්නවා. දැන් ඊළඟට තියෙන අයි ෂැඩෝ එක. ස්කින් කලර් එක මේ ඇප්ලයි කරමු. මොකද මම ආස නැහැ මේ ගොඩක් ගාගෙන මුලින්ම මේකප් නැතුව ෆොටෝ ෂූට් එක කරනවා කියලා හිතුවත් පස්සේ මට හිතුණා මේකප් චුට්ටක් හරි තිබුණොත් කැමරා එකට ලස්සන වෙයි කියලා. ඒකයි මම මෙහෙම හරි මේකප් දැම්මේ. ඊළඟට අයිබ්‍රෝස් ටික නීට් කරගත්තා. මම ඒකට යූස් කරේ ඩාර්ක් බ්‍රවුන් කලර් අයි ෂැඩෝ එකක්මයි. මොකද මම මයික්‍රෝ බ්ලේඩින් එකක් කරලා තියෙන නිසා මං ගාව අයිබ්‍රෝ පෙන්සිල් එකක්වත් දැන් නැහැ. මම මුකුත්ම කරන්නේ නැති නිසා අයිබ්‍රෝස් වලට මම යූස් කරන්නේ වියානා එකේ ලික්විඩ් අයිලයිනර් එක. මම ගොඩක් කලින් ඉඳන් යූස් කරන නිසාද මන් දන්නේ නැහැ. මට නම් හරිම ලේසි එකෙන් අයිලයිනර් එක ඇඳ ගන්න. ගොඩාක් ගර්ල්ස්ලට තියෙන ප්‍රශ්නයක් නෑ අයිලයිනර් එක අඳින එක. හැබැයි මට නම් ඒ ප්‍රශ්නේ නැහැ. ඊට පස්සේ මම මස්කාරා එක චුට්ටක් ඇප්ලයි කරගත්තා. මේක රෙන්ඩෝන් 1 මගේ ලිප්ස්ටික් ෂේඩ් එකට හරිම ආසයි. මම නියුඩ් කලර්ස් වලට ආස නිසා වෙන්නේ. සමහර විට මම ගොඩක් වෙලාවට ඩේ ටු ඩේ කලර් එක යූස් කරනවා. හැබැයි මෙතනදී මට හිතුණා මම වැඩි මේකප් උත් කරේ නැති නිසා මේක ෆොටෝ ෂූට් එකක් නේ. ඒක නිසා මට හිතුණා ඊට වැඩි ටිකක් කැපිලා පේන කලර් එකක් ආවොත් හොඳයි කියලා. ඒක නිසා මම ගාව තියෙන ලිප්ස්ටික් ටිකක් මික්ස් කරලා මම මේ කලර් එක හදාගත්තා. මම දැන් මේකප් එක කරලා ඉවරයි. ඔක තමයි මගේ සිම්පල් මේකප් එක. අපි ලොකේෂන් එකට ගිහින් හම්බෙමු. ඒගොල්ලෝ එන්නම් කිව්වා. මේ තමයි අද අපි ෆොටෝ ෂූට් එක කරන ලොකේෂන් එක. මූන්ලයිට් ෆොටෝ ලොකේෂන් මේක තියෙන්නේ හබරකඩ. මේ තමයි මගේ ෆයිනල් ලුක් එක. මම ස්කාර්ෆ් එකක් දැම්මා. කලර් එකට මැච් කරලා මං හෙයාර් එකට මුකුත් කරන්නේ නැහැ කියලා හිතුවේ. හැබැයි මගේ හෙයාර් එක චුට්ටක් ෆ්‍රිසි වෙනවනේ. ඒක නිසා මං අම්මට කියලා වෝටර් ස්ප්‍රේ චුට්ටක් කරගත්තා. මං එච්චරම තමයි හෙයාර් සෙටින් එකක් මුකුත්ම කරේ නැහැ. ඔච්චරම තමයි කරේ. මේ පාර මගේ බර්ත්ඩේ ෂූට් එක කරේ ස්පෙෂල් කෙනෙක් එක්ක. ඒ තමයි මගේ ටෙඩි බබා. එයාත් එක්ක බර්ත්ඩේ ෂූට් එක කරන නිසා තමයි මම අපේ ගෙවල් වලට ළඟ ෆොටෝ ලොකේෂන් එකක් සිලෙක්ට් කරගත්තේ. මොකද එතකොට යාව මහන්සි කරවන්නේ නැතුව අපිට වැඩේ කරන්න පුළුවන් නිසා. ගෙදරදී මම ෆෝන් එකෙන් ෆොටෝස් ගන්නකොට නම් ටෙඩි බබා හොඳට ෆොටෝස් වලට ෆේස් කරලා ඉන්නවා. හැබැයි මෙතනට ආවට පස්සේ එයා ගොඩක් බය වුණා. කැමරා එක දැකලා යාට ඒක අලුත් නිසා. ටෙඩි බබා හිටියේ තාත්තත් එක්ක. අපේ ගෙදර එහෙම තනකොළ නැහැ. මෙතන තනකොළ තියෙනවා දැකලා යාට මං හිතන්නේ ආස හිතුණාද කොහෙද. අපේ තාත්තා ඊට පස්සේ ආව බැස්සුවා. මෙතන හැම තැනම දුව හිටියා මගේ ෆොටෝස් ගන්නකම්. ඊට පස්සේ තමයි චුට්ටක් හරි ගියේ. එයා චුට්ටක් ඕකේ වෙනකම් මම මගේ සිංගල් ෆොටෝස් ටික ගත්තා. මම මීට කලින් මේ වගේ කන්සෙප්ට් එකක ෆොටෝ ෂූට් එකක් දැකලා තිබුණේ නැහැ. ගාඩන් ෂූට් එකක් කරද්දි ගොඩක් අය පික්නික් වයිබ් එකේ ෂූට්ස් තමයි කරන්නේ. ඉතින් මට හිතුණා ඊට වැඩිය වෙනස් දෙයක් කරන්න ඕනි කියලා. මේක මගේම කන්සෙප්ට් එකකට කරපු ෆොටෝ ෂූට් එකක්. මම ඊට කලින් මෙහෙම ෂූට් එකක් දැකලා තිබුණෙත් නැහැ. මේක මගේ ඔළුවේ තිබුණු ෂූට් එකක්. ඉතින් මේක ටිකක් වෙනස් විදිහට කරපු ෂූට් එකක් නිසා මට හිතුණා බර්ත්ඩේ කේක් එකක් වෙනුවට බන් එකක් යූස් කරන්න ඕනි කියලා. මොකද බර්ත්ඩේ ෂූට්ස් කිව්වම හැමෝම ලස්සන කේක්ස් තමයි යූස් කරන්නේ. ඒක නිසා මට වෙනසක් තමයි ඇත්තටම ඕන වෙලා තිබුණේ.
මේ පාර මගේ බර්ත්ඩේ ෂූට් එක කරන්න මම සෙට් කරගත්තේ චමෝත් අයියව. මම එයාව ගොඩාක් කල් ඉඳලා අඳුරනවා. ඉතින් එයා හරිම හොඳ කෙනෙක්. එයාගේ ෆොටෝසුත් ගොඩාක් ලස්සනයි. චමෝත් දිල්ෂාන් ෆොටෝග්‍රැෆි තමයි අයියාගේ පේජ් එක. මම මේ පේජ් එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට ඇඩ් කරලා තියන්නම්. ඔයාලට බලන්න. දැන් නම් අපේ ටෙඩි බබාගේ බය නැති වෙලා දැන් එයාට සෙල්ලම් කරන්න ඕන වෙලා තමයි තියෙන්නේ. පේනවනේ ඉතින් හැමතැනම තියෙනවා. මගේ Facebook, Instagram, TikTok ඒ විතරක් නෙවෙයි චමෝත් දිල්ෂාන් ෆොටෝග්‍රැෆි අයියාගේ පේජ් එකකිනුත් මේ ෆොටෝස් ටික ඔයාලට බලන්න පුළුවන්. මේක මගේ ඔළුවේ තිබුණ කන්සෙප්ට් එකක් නේ. ඒක නිසා මම තමයි කස්ටියුම් එක ඩිසයින් කරේ. Google එකෙන් සර්ච් කරලා පික්චර් එකක් හොයාගෙන ඒ පික්චර් එක පෙන්නලා මගේ ඇඳුම් කරනානේ නිරූපා කුමුදනේ ආදියට කියලා තමයි මම මස්සව ගත්තේ. ඇයිද? චෝකඩේ ටික බබා මෙන්න මේ මල් ටික නම් එතන තිබුණු ගහකින් තමයි මට කඩලා දුන්නේ අපේ ෆොටෝග්‍රැෆි චමෝත් අයියා. මේ මල් ටිකත් හරිම ලස්සනයි. ওই විදිහට තමයි 2026 වල මගේ බර්ත්ඩේ ෂූට් එක ඉවර වුණේ. next year මගේ බර්ත්ඩේ ෂූට් එක කරන්න මොන හරි concept එකක idea එකක් තියෙනවා නම් මට comment එකක් දාගෙන යන්න. එහෙනම් අලුත් vlog එකක් අරගෙන එන්නම්. bye bye.